Hi guys, ඔබ එක්ක සිටින්නේ World Knowledge Mathematics ස්මාර්ට් විදියට ඉගෙන ගන්න ස්මාර්ට් විදියට හිතන්න. Hi. අපි එදාගෙන අප ට්‍රේල් එකේ ලොකු වැඩේ තමයි මේ දැන් කරන්න යන්නේ. ගණන් නැත්නම් මැත්ස් කරලා යන්න පුළුවන් ජොබ් මාකට් එක මොකක්ද කියලා. අපි නොදන්න ජොබ් ගැන බව මම මේ වැඩසටහනේදී ඔයාලට කියලා දෙනවා. ඊට අමතරව කොතරම් සැලරි එකක් හම්බ වෙනවද? එතකොට වැඩි සැලරි එකක් තියෙන වැඩි ඩිමාන්ඩ් එකක් තියෙන මොන රටේද? මේ වගේ ගොඩාක් දේවල් මේ වැඩසටහනෙන් ඔයාලට අරන් එනවා. ඕනම දෙයකට පොඩි හරි ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි ඉන්ජිනියරින් ගැන කතා කරනවා, IT ෆීල්ඩ් එක ගැන කතා කරනවා, ඊට ටීචින් ෆීල්ඩ් එක, ෆයිනෑන්ෂල් ඇන්ඩ් බැංකින් ෆීල්ඩ් එක, අදර්ස් ෆීල්ඩ් එක, ඔය අදර්ස් එකේ නර්සින්, ෆෝසස් සහ ගොඩාක් දේවල් කතා කරනවා. ඊට මැත්ස් කරලා අනාගතේ තියෙන ෆියුචර් එක. ගණිතය ගැන පාසල් විෂයක් විතරක් නෙමෙයි. අද ලෝකයේ වැදගත් ශේෂ්ත්‍ර ගොඩකට අදාළ වෙන ශක්තිමත් පදනමක්. ඉංජිනේරු, තාක්ෂණය, බැංකු සහ මුල්‍ය, දත්ත විශ්ලේෂණය වගේ විශාල ප්‍රමාණයක ශේෂ්ත්‍රවලට ගණිත දැනුමට විශාල ඉල්ලුමක් තියෙනවා. අපි ඉතින් පළවෙනිට කතා කරන්න යන්නේ ඉංජිනේරු ශේෂ්ත්‍රය ගැන. අපි කතා කරමු එහෙනම්. ඉංජිනේරින්, ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින්, සිවිල් ඉංජිනේරින්, මෙකැනිකල් ඉංජිනේරින්, මැරින් ඉංජිනේරින්, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරින්, කෙමිකල් ඉංජිනේරින්, ඒරෝස්පේස් ඉංජිනේරින් වගේ ෆීල්ඩ් විශාල ප්‍රමාණයක් අපි මෙතනදී කතා කරනවා. අපි පළවෙනිට ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් කියන්නේ මොකක්ද කියන්නේ? ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරිනුත් අපිට ෆීල්ඩ් 10කට විතර බෙදන්න පුළුවන්. අප පළවෙනිට පවර් සිස්ටම් ඉංජිනියර් කෙනෙක්. පවර් සිස්ටම් ඉංජිනියර් කෙනෙක් කියන්නේ කවුද කියලා? විදුලි බල පද්ධති ඩිසයින් කරන, ඒවා මැනේජ් කරන, ඒ වගේ ඉංජිනේර්ස්ලාට තමයි අපි කියන්නේ පවර් සිස්ටම් ඉංජිනියර් කියලා. එතකොට ශ්‍රී ලංකාවේ ගත්තාම එයාලට සැලරි එක 80000 ඉඳන් ලක්ෂ 2ක් දක්වා. මම මේ කියන්නේ ඔයාලට ක්වොලිෆිකේෂන් විතරක් තියෙනවා නම් යන්න පුළුවන් සැලරි එකක් ගැන. මොකද කිව්වොත් මෙතනදී ක්වොලිෆිකේෂන් මත පමණක් අපිට එක්ස්පීරියන්ස් එක වැඩි වෙද්දී අපේ සැලරි එකත් අප් වෙනවා. එතකොට අපිට මීට වඩා ඉහළ ප්‍රමාණයක් මුදල් ප්‍රමාණයක් අපිට ලංකාවේ ඉඳන් හොයන්න පුළුවන්. මම මේ කියන්නේ ලංකාවේ ඇතුලේ ක්වොලිෆිකේෂන් විතරක් තියාගෙන යන්න පුළුවන් සැලරි එකක් ගැන. මේක මීට වඩා ගොඩාක් වැඩි. හරි. එතකොට USA වල ලක්ෂ 17,000ක් ඉඳන් ලක්ෂ 30 දක්වා. එතකොට ඕස්ට්‍රේලියාව වල ලක්ෂ 12 ඉඳන් ලක්ෂ 22 දක්වා. චයිනා වල ලක්ෂ 5 ඉඳන් ලක්ෂ 10 දක්වා වගේ බේසික් සහ අපේ මුල් සැලරි එක විදියට මෙයාලා දෙනවා. අපි චයිනා ගැන කතා කරොත් චයිනා කියන රට අපේ වගේම වියදමක් තියෙන රටක්. එතකොට විශාල වියදමක් අපිට යන්නේ නැහැ එහි ජීවත් වෙන්න. ඒ මට්ටමත් එක්ක බැලුවොත් ලක්ෂ 5ක් 10ක් කියන්නේ ඉතා ඉහළ අගයක් තියෙන රැකියාව. අපේ ඊළඟ මාතෘකාව තමයි ඉලෙක්ට්‍රිකල් මේන්ටෙනන්ස් ඉංජිනියර්. ඒ කියන්නේ ෆැක්ටරි වල මැෂින් මේන්ටේන් කරන අන්න ඒ වගේ ජොබ් එකක්. ලංකාව ඇතුලේ 60000ක ඉඳන් 150000ක. මම මේ හැම වෙලාවෙම කියන්නේ හැම රැකියාවක් ගැනම කියන්නේ අපිට ක්වොලිෆිකේෂන් මත පමණක් දෙන සැලරි එකක් ගැන. එතකොට USA ලක්ෂ 15 ඉඳන් 25 දක්වා, ඕස්ට්‍රේලියා ලක්ෂ 11 ඉඳන් 18 දක්වා, චයිනා ලක්ෂ 4 ඉඳන් ලක්ෂ 8.5 දක්වා වගේ ගාණක් මේ ෆීල්ඩ් එකේ අපිට හොයන්න පුළුවන්. එතකොට අපි බලමු ඊළඟට ටෙලිකමියුනිකේෂන් ඉංජිනියර්. ටෙලිකමියුනිකේෂන් ඉංජිනියර් කෙනෙක් අපි ඩයලොග් SLT වගේ ලංකාවේ තියෙන ආයතන වල වැඩ කරනවා. එතකොට ලංකාවේ 80000ක් ලක්ෂ 2.5ක් අතර සැලරි එකකොත්, USA ලක්ෂ 19 ඉඳන් ලක්ෂ 32 දක්වා සැලරි එකකොත්, ඕස්ට්‍රේලියාවේ ලක්ෂ 13 ඉඳන් ලක්ෂ 22 දක්වා සැලරි එකකොත්, චයිනා ලක්ෂ 5 ඉඳන් ලක්ෂ 11 දක්වා සැලරි එකකොත් අපිට ලබන්න පුළුවන් මේ ෆීල්ඩ් එකේ ගියොත්. අපි එක ෆීල්ඩ් එකකින් ජොබ් 10ක් වගේ ගැන කතා කරනවා. ඒ 10ට අපි 3ක් ගැන තමයි සැලරි වගේ අපි කියන්නේ. එතකොට ඊළඟට කන්ට්‍රෝල් සිස්ටම් ඉංජිනියර්, ඉලෙක්ට්‍රිකල් ඩිසයින් ඉංජිනියර්, ඔටෝමෝටිව් ඉලෙක්ට්‍රිකල් ඉංජිනියර්, ඒ කියන්නේ වෙහිකල් හදන අය. එතකොට රිනවබල් ඉංජිනියර්, ඉලෙක්ට්‍රිකල් ප්‍රොජෙක්ට් ඉංජිනියර්, ඉන්ඩස්ට්‍රියල් ඉලෙක්ට්‍රිකල් ඉංජිනියර්. එතකොට මම අන්තිමට කිව්ව 4 ඉහළම ගෙවීමක් තියෙන ජොබ්ස්. ඇත්තටම මේ ජොබ් මාකට් වැඩි. කියන්නේ ඉලෙක්ට්‍රිකල් ෆීල්ඩ් එකට ජොබ් මාකට් වැඩි. පළවෙනි තැනට එන්නේ ජර්මනිය, 2 කැනඩා, 3 ඕස්ට්‍රේලියා, 4 UAE, 5 UK. UAE කියන්නේ එක්සත් එමිරේට් රාජ්‍ය. ඉංජිනේරින් කියවහම ගොඩක් අයගේ ඔළුවට එන්නේ සිවිල් ඉංජිනේරින්. මේ සිවිල් ඉංජිනේරින් මේක ඇතුලේ අපි 10ක් ජොබ් 10ක් ගැන කතා කරමු. පළවෙනි ජොබ් එක සයිට් ඉංජිනියර්. ඇත්තට මේ සයිට් ඉංජිනියර් ඇතුලේ අපි සයිට් ඉංජිනේර් 5තින් සුපර්වයිසර් කෙනෙක්, ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක්, ඇසිස්ටන්ට් ඉංජිනේර් කෙනෙක් වගේ ඉන්නවා. මෙයාලටත්
එක්ක මම සැලරිය ගැන කතා කරන්න සාමාන්‍ය සයිට් ඉන්ජිනියර් කෙනෙක් කරන්නේ කන්ස්ට්‍රක්ෂන් වර්කින් කෝඩිනේටින් සුපර්වයිසින් ලේබර් හැන්ඩ්ලින් වගේ දේවල්. එතකොට ලංකාව ඇතුලේ සාමාන්‍යයෙන් 60000 ඉඳන් 150000 දක්වා අපිට පළවෙනි පඩි ඒ කියන්නේ ක්වොලිෆිකේෂන් එක විතරක් තියෙන අයට එහෙම සැලරි එකක් හම්බ වෙනවා. ඊට පස්සේ ඇත්තටම මේ ෆීල්ඩ් එක ඉක්මනට උසස් වීම ලැබෙන ෆීල්ඩ් එකක්. ඒ වගේම සැලරි වැඩි වෙන ෆීල්ඩ් එකක්. ඊට පස්සේ USA ගත්තාම ලක්ෂ 15 ඉඳන් ලක්ෂ 25 වෙනකම් වගේ අපිට සැලරි හම්බ වෙනවා. ඊට පස්සේ අපි ඊළඟට යමු ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් කෙනෙක්. ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් කෙනෙක් කරන්නේ බිල්ඩින් බ්‍රිජස් ඩිසයින් කරලා ඇනලයිස් කරන එක. එතකොට ලංකාවේ ඇතුලේ 80000 ගෙනන් ලක්ෂ 2 දක්වාත් USA ලක්ෂ 20 ඉඳන් ලක්ෂ 32 දක්වාත් ඕස්ට්‍රේලියාවේ ලක්ෂ 13 ඉඳන් ලක්ෂ 23 දක්වාත් එතකොට චයිනා ලක්ෂ 6 ඉඳන් ලක්ෂ 12 දක්වාත් සැලරි වැඩි වෙන ෆීල්ඩ් එක. ඊට පස්සේ අපි ගමු ක්වොන්ටිටි සර්වේ කෙනෙක්. මෙතන ක්වොන්ටිටි සර්වේ කෙනෙක් ගත්තොත් එතන තියෙන ඩිමාන්ඩ් එක වෙනස්. ඇත්තටම අපි එතකොට ඒක වෙනම කතා කරන්න ඕන. නමුත් අපි මේ කැටගරි එකේ ඇත්තේ කතා කරනවා ඒක. මම එහෙනම් කියන්නකෝ මුලින්ම ක්වොන්ටිටි සර්වේ කෙනෙක්ට ඩිමාන්ඩ් තියෙන රටවල් UK, ඕස්ට්‍රේලියා, කැනඩා, UAE, සිංගප්පූර්. හරි. එතකොට මේ ක්වොන්ටිටි සර්වේ කෙනෙක් කරන්නේ කොස්ට් එකක් එස්ටිමේට් කරලා BOQ එකක් හදලා ප්‍රොජෙක්ට් එකක බජට් හදලා ඒ වගේ ජොබ් එකක්. ඒතර ලංකාව ඇතුලේ 70000 ඉඳන් 1,80,000 වෙනකන් සැලරි එකක් එයාලට පළවෙනියට ගන්න පුළුවන්. එතකොට USA වල ලක්ෂ 18 ඉඳන් ලක්ෂ 30ක් දක්වාත් ඕස්ට්‍රේලියාවේ ලක්ෂ 12 ඉඳන් ලක්ෂ 22 දක්වාත් වගේ සැලරි එකක් හොයන්න පුළුවන්. ගොඩක් රටවල් වලට QS කෙනෙක්ගේ සැලරි එක ඉතා වැඩි යගයක වැඩි ලොකු ඩිමාන්ඩ් එක තියෙන ෆීල්ඩ් එකක් තමයි QS කියන්නේ. ඊට පස්සේ ප්‍රොජෙක්ට් ඉන්ජිනියර්, කන්ස්ට්‍රක්ෂන් මැනේජර්, ජියෝටෙක්නිකල් ඉන්ජිනියර්. ජියෝටෙක්නිකල් ඉන්ජිනියර් කියන්නේ සොයිල් ඉන්වෙස්ටිගේට් කරලා ඒ වගේ ජොබ් එකක්. එතකොට ට්‍රාන්ස්පෝර්ටේෂන් ඉන්ජිනියර් RDA එකේ වගේ ජොබ්. එතකොට එන්වයරන්මන්ටල් ඉන්ජිනියර්, අර්බන් ප්ලෑනර්, සිටි ප්ලෑන් කරන්නේ අන්න යාලා. එතකොට වෝටර් රිසෝස් ඉන්ජිනියර් ඒ වගේ ජොබ් තමයි සිවිල් ඉන්ජිනියරින් කැටගරි ඇතුලේ තියෙන්නේ. එතකොට කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, UAE, UK වගේ රටවල් වල ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා මේ ජොබ් එකට. මම ඉතිරි ෆීල්ඩ් වලට පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් විතරක් දෙන්නම්. අපි මෙකනිකල් ඉන්ජිනියරින් ගත්තාම මෙකනිකල් ඉන්ජිනියරින් යටතේ ඉන්නවා මෙකනිකල් ඩිසයින් ඉන්ජිනියර්, මේන්ටේන් ඉන්ජිනියර්, HVAC ඉන්ජිනියර්, ඒ කියන්නේ එයාර් කන්ඩිෂන් හදන්නේ අන්න එයාලා. ඔටෝමෝටිව් ඉන්ජිනියර්, ඒ කියන්නේ වෙහිකල් ඉන්ජිනියර්ස්ලා, වෙහිකල් හදන ඉන්ජිනියර්ස්ලා. එතකොට මෙකාට්‍රොනික් ඉන්ජිනියර්, රොබෝ තාක්ෂණයේ තියෙන ඒ ඉන්ජිනියර්ස්ලා. ඉනර්ජි ඉන්ජිනියර්, සෝලර් පවර් වගේ දේවල් කරන. එතකොට ලංකාව ඇතුලේ 60000 ඉඳන් ලක්ෂ 5ක් දක්වා සැලරි එකක් හොයන්න පුළුවන් ජොබ් තමයි මේ තියෙන්නේ. එතකොට පිට රටකට ගියොත් මං කලින් කල්තා කරෙත් ඇමරිකාව, එතකොට චයිනා, ඕස්ට්‍රේලියා වගේ රටවල්. ඒ රටවල් වල මිලියන 1.5 ඉඳන් මිලියන 5 දක්වා හොයන්න පුළුවන් රැකියාවක් තමයි මේක. ඇත්තටම මෙකනිකල් ඉන්ජිනියර්ස්ලට ජර්මනිය, චයිනා, USA, ඕස්ට්‍රේලියා, UAE වගේ රටවල් වල මාර ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඊළඟට අපි යමු මැරින් ඉන්ජිනියරින්. මැරින් ඉන්ජිනියරින් අපි වෙනම කතා කරත් ඇත්තටම මෙකනිකල් ඉන්ජිනියරින් වල කැටගරි එකක් තමයි මැරින් ඉන්ජිනියර්. නමුත් ගොඩක් අය යන්න බලන නිසා තමයි මම මේක වෙනම කතා කරන්නේ. නාවික ඉන්ජිනේරු. එයාලා කරන්නේ එන්ජින්, ජෙනරේටර්ස්, පම්ප්, ෆූල් සිස්ටම් ඒව ඔපරේටින් කරන එකයි, රිපෙයාරින් කරන එකයි, ඩිසයිනින් කරන එකයි. ලංකාව ඇතුලේ ඔයිල් ටෑන්කර්ස් වල, කාගෝ ෂිප් වල, නේවි ෂිප් වල රැකියා බැරිතු තියෙනවා. ලංකාවේ ට්‍රේනර් කෙනෙක්ට 80000 ඉඳන් 1,50,000 දක්වාත්, ජූනියර් කෙනෙක්ට 1,50,000 ඉඳන් ලක්ෂ 3 දක්වාත්, එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ට ලක්ෂ 3 ඉඳන් ලක්ෂ 8 වෙනකම් සැලරි හම්බෙන ජොබ් එකක් තමයි මේක. අපි පිටරට ගත්තාම අර මේ ට්‍රේනර්, ජූනියර්, එක්ස්පීරියන්ස් කියන කැටගරි තුනම අරගෙන USA වල ලක්ෂ 25 ඉඳන් ලක්ෂ 60 දක්වාත්, ඕස්ට්‍රේලියාව වල ලක්ෂ 20 ඉඳන් ලක්ෂ 45 දක්වාත්, චයිනා වල ලක්ෂ 12 ඉඳන් ලක්ෂ 25 දක්වාත් සැලරි හම්බෙන ජොබ් එකක් තමයි මේක. ඉම්පෝර්ටන්ට් මම මේ ගැන පොඩි විස්තරයක් කියන්නම්. එයාලා මාස 3ක් 6ක් අතර මුහුදේ ඉන්න වෙනවා. එතකොට ෆැමිලි එකෙන් දුරට යන්න වෙනවා. වැඩ තියෙන්නේ ප්‍රශ්නේ පැතිකල. මොකද එන්ජින් වල, පම්ප් රූම් වල ඒ වගේ. හැබැයි සැලරි එක නම් very high. මේ මැරින් ඉන්ජිනියර්ස්ලට නෝර්වේ, සිංගප්පූර්, UAE, නෙදර්ලන්ඩ්, UK වගේ රටවල් වල මාර ඩිමාන්ඩ් එකක් තියෙනවා. අපි ඊළඟට කතා කරන්නේ ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියරින්. ඒ අතර ඉලෙක්ට්‍රොනික් ඩිසයින් ඉන්ජිනියර්, එතකොට සිස්ටම් ඉන්ජිනියර්, ටෙලිකමියුනිකේෂන් ඉන්ජිනියර්, රොබෝටික් ඉන්ජිනියර්,
හාඩ්වයා ඉංජිනිය, ඔටෝමෝෂන් ඉංජිනිය, ඒ කියන්නේ PLC ස්මාර්ට් ෆැක්ටරි වල වැඩ කරන අය. සොට AI IoT ඉංජිනිය. එතකොට ලංකාව ඇතුළේ 80000 ලක්ෂ 3.5 දක්වාත් පිට රටක මිලියන 1.8ක ඉඳන් මිලියන 4.5 දක්වාත් හොඳ සැලරි තියෙන ජොබ් එකක් තමයි මේ ෆීල්ඩ් එක. එතකොට USA, චයිනා, ජැපෑන්, ජර්මනි, සවුත් කොරියා වගේ රටවල් වල මාර ඩිමාන්ඩ් එකක් තියෙනවා මේ ෆීල්ඩ් එකට ඇත්තට. මේකෙදි වෙන්නේ පරිපත හදන වගේ දේවල්. හරි. අපි ඊළඟට යමු කෙමිකල් ඉංජිනේරින්. කෙමිකල් ඉංජිනියර් ෆීල්ඩ් එකේ අපිට මේ වගේ අපි කැටගරි පහක් ගැන කතා කරමුකෝ. ප්‍රොසෙස් ඉංජිනියර්, ප්‍රොඩක්ෂන් ඉංජිනියර්, පෙට්‍රෝලියම් ඉංජිනියර්, ෆාර්මකියුටිකල් ඉංජිනියර්, රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ඉංජිනියර් වගේ දේවල්. එතකොට ලංකාවේ 70000 ලක්ෂ 4 දක්වාත් පිටරට මිලියන 1.7 ඉඳන් මිලියන 6 දක්වාත් සැලරි තියෙන හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන ජොබ් එකක් තමයි ෆීල්ඩ් එකක් තමයි මේ කෙමිකල් ඉංජිනේරින් කියන්නේ. එතකොට USA, ජර්මනි, චයිනා, සෞදි අරාබිය, සිංගප්පූරු රටවල මෙහි ඩිමාන්ඩ් එක වැඩි. අපි ඊට පස්සේ කතා කරන්නේ ඒරෝස්පේස් ඉංජිනේර් ගැන. ඒරෝස්පේස් ඉංජිනේර් කෙනෙක් කියන්නේ ගුවන් නියම වගේ අන්න ඒ වගේ මේන්ටේන් එතකොට ගුවන් යාන රිපෙයාර් ගුවන් යාන ඩිසයින් කරන ෆීල්ඩ් එකක්. එතකොට ඒවල අපි කතා කරමු කොටස් 8ක් එයාර්ක්‍රාෆ්ට් මේන්ටේන් ඉංජිනියර්. එතකොට ඒරෝස්පේස් ඩිසයින් ඉංජිනියර්. ඒවියෝනියස් ඉංජිනියර්. ඒ කියන්නේ নেভিගේෂන් රේඩාර් වගේ කරන්නේ අන්න එයාලා. එතකොට ෆ්ලයිට් ටෙස්ට් ඉංජිනියර්. ෆ්ලයිට් එකක් ටෙස්ට් කරන ඉංජිනියර්. එතකොට ප්‍රොපල්ෂන් ඉංජිනියර්. ඒ කියන්නේ ජෙට් රොකට් අන්න ඒ වගේ ඒවා හදන්නේ අන්න එයාලා. එතකොට ස්පේස් ක්‍රාෆ්ට් ඉංජිනියර්. එතකොට ඔයි මේ ළඟදී ගිහින් ආවේ හඳට අන්න එයාලා තමයි ස්පේස් ක්‍රාෆ්ට් ඉංජිනියර්ස්ලා කියන්නේ. එතකොට ඒරෝඩයිනමික් ඉංජිනියර්. එතකොට UA ඩ්‍රෝන් වගේ දේවල් හදන ඉංජිනියර්ස් එයාලා ඉන්නවා. ඒතර ලංකාවේ 90000 ඉඳන් ලක්ෂ 3.5 දක්වා මෙයාලට සැලරි තියෙනවා. ඒතර පිටරට මිලියන 2 ඉඳන් මිලියන 5.5 දක්වා සැලරි රටවල් වල තියෙනවා. එතකොට USA, UK, ජර්මනි, ෆ්‍රාන්ස්, කැනඩා වගේ රටවල් වල මේකට තියෙන ඩිමාන්ඩ් එක වැඩි. හරි ගයිස්. අපි දැන් ගාම යුනිවර්සිටිස් ගැන මේ ඉංජිනේරින් ෆීල්ඩ් එකේ කරන්න පුළුවන්. එතකොට අපි UGC ගත්තට පස්සේ කියන යුනිවර්සිටි කොමිෂන් සභාව ගත්තට පස්සේ මොරටුව තමයි පළවෙනි හොඳම යුනිවර්සිටි එක ඉංජිනේරින් වලට. ඊට පස්සේ රුහුණ, පේරාදෙණිය, ඔළුවිල වගේ යුනිවර්සිටිස් අපිට UGC යුනිවර්සිටිස් විතර ගන්න පුළුවන් ඉංජිනේරින් සඳහා. එතකොට අපි ඩිප්ලෝමා සඳහා ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වල TTI කියන්නේ IET කටුනායක තියෙන, NDT මොරටුවේ තියෙන, SLIEC, HND ඉංජිනේරින් වලට යාපනයේ කොළඹ, ගාල්ල වගේ 3ක තියෙනවා. එතකොට අපි ඊට පස්සේ ගන්නේ ඩිෆෙන්ස් යුනිවර්සිටි එකක් වෙන KDU නැත්නම් ජෙනරල් සර් ජෝන් කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එක. ඊට පස්සේ ප්‍රයිවට් කරද්දි ස්ලිට් එක, NSBM එක, IIT එක, ESOFT එක, ICBT එක, ICBT එකේ BSc ප්‍රෝග්‍රෑම් තියෙනවා. සමහර ඒවාල මම දන්න තරමින් B ඉංජිනේරින් වගේ ප්‍රෝග්‍රෑම් තමයි තියෙන්නේ. ඊට පස්සේ මැරින් ඉංජිනේරින් ඉගෙන ගන්න සිනෙක් කැම්පස් එක ප්‍රධාන තැනක් ගන්න. එතකොට ශ්‍රී ලංකා ඒවියේෂන් කොලෙජ් එයාර්ක්‍රාෆ්ට් මේන්ටෙනන්ස් ඉංජිනේරින් ඉගෙන ගන්න එක කොලෙජ් එකක් තමයි ඒක. මම මේ හැම එකටම ඇත්තටම කල්පනා කරනවා කොහොම හරි කරන්න හැම ෆීල්ඩ් එකකටම තනිතනින් වීඩියෝස් එකක්. මේක යන්නේ අපි පොඩි ජෙනරල් නෝට්ස් ටිකක් තමයි යන්නේ. අපි දෙවෙනියට යමු ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි වල නැත්නම් IT ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ජොබ් ගැන. පළවෙනියට සඳහන් වෙනවා software engineering. software engineering වල වෙන්නේ apps, website, system development වගේ දේවල්. එතකොට ලංකාවේ ලක්ෂක ඉඳන් ලක්ෂ 4 දක්වාත්, USA වල ලක්ෂ 25 ඉඳන් ලක්ෂ 50 දක්වාත්, චයිනා වල ලක්ෂ 10 ඉඳන් ලක්ෂ 25 දක්වාත් සැලරි තියෙන ජොබ් එකක් තමයි මේ software engineering කියන්නේ. දෙවෙනියට ගමු අපි web developer. ඒකේ තියෙන්නේ website design and develop කරන එක. ඊට පස්සේ mobile app developer, Android, iOS
ඇප් හදන එක තමයි මේකෙදි වෙන්නේ. එතකොට data scientist. එතකොට data analyze කරලා decision ගන්න help කරන්නේ මේ field එකේ. එතකොට cyber security engineers hacking පැත්ත system hacking වලින් protect කරන්නේ කොහොමද කියලා කරන field එකක් තමයි මේ cyber security engineers ලා කරන්නේ. එතකොට network engineers ලා කරන්නේ internet network manage කරන. එතකොට AI machine learning engineer ඒ කියන්නේ AI system අපි ChatGPT Gemini වගේ ගත්තොත් ඒව develop කරන්නේ මෙයාලා. එතකොට cloud engineer AWS Google cloud system manage කරන්නේ මෙයාලා තමයි. ඊට පස්සේ game developer කියන්නේ game එකක් හදලා game එකක් කොහොමද play වෙන්නේ ඒ වගේ දේවල් කරන කෙනා තමයි game developer කියන්නේ. ඊට පස්සේ IT supporter ඒ කියන්නේ computer system maintain වගේ දේවල් fix කරන ඒවා කරන්නේ මෙයාලා. IT field එකේ සියලුම job වල salary බැලුවොත් ලංකාවේ නම් 60000 ඉඳන් ලක්ෂ 4 දක්වා salary හොයන්න පුළුවන් job එකක් තමයි field එකක් තමයි මේ IT field එක. ඊට පස්සේ පිටරට මිලියන 2 ඉඳන් මිලියන 7 දක්වා ඉහළ demand එකක් තියෙන job එකක් තමයි field එකක් තමයි මේ IT field එක. එතකොට USA, Canada, Germany, UK, Singapore වගේ රටවල් වල අති විශාල මුදලකට vacancy තියෙන field එකක් මේක. හරි. එතකොට අපි IT field එකට යන්න නම් මොන වගේ යුනිවර්සිටි වලටද යන්න ඕන? UGC වල කොළඹ යුනිවර්සිටි, මොරටු යුනිවර්සිටි, රුහුණ, ජපුර වගේ ජැෆ්නා සහ ගොඩාක් යුනිවර්සිටි වල අපිට UGC යුනිවර්සිටි වල ඉගෙන ගන්න පුළුවන්. එතකොට ප්‍රයිවට් යුනිවර්සිටි ගත්තාට පස්සේ ස්ලිට් එක, NSBM එක, IIT එක, ICBT එක, ESOFT එක වගේ ඒවලත් පුළුවන්. එතකොට National Institute of Business Management වලත් IT කියන කෝස් තියෙනවා. එතකොට Eurasian campus වල අඩු මුදලකට අපිට අපේ IT degree කරගන්න හැකියාවක් තියෙනවා. ටීචින් ෆීල්ඩ් එක ගත්තාම ඔයාලට මතක් වෙන ස්කූල් ටීචර්ස්ලා. නමුත් ටීචින් කිව්වට පස්සේ ස්කූල් ටීචර්ස්ලා විතරක් නෙමෙයි. ප්‍රයිවට් ටීචර්ස්ලා කියන්නේ ටියුෂන් සර්ලා, යුනිවර්සිටි ලෙක්චර්ස්ලා, එතකොට ඇසිස්ටන්ට් ලෙක්චර්ස්ලා, එතකොට ප්‍රොෆෙසර්ලා, ඩිමොන්ස්ට්‍රේටර්ලා, ඉන්ස්ට්‍රක්ටර්ලා, එඩියුකේෂන් කන්සල්ටන්ට්ලා, එතකොට රිසර්චර්ලා වගේ ගොඩාක් ෆීල්ඩ් එකක් තියෙන ෆීල්ඩ් එකක් තමයි මේ ටීචින් ෆීල්ඩ් එක කියන්නේ. එතකොට ඇත්තටම අපි එයාලගේ සැලරි ගැන ගත්තට පස්සේ 40000 ඉඳන් ලක්ෂ 6 දක්වා සැලරි හොයන්න පුළුවන් ෆීල්ඩ් එකක් තමයි මේක. සාමාන්‍යයෙන් ප්‍රොෆෙසර් කෙනෙක් ලක්ෂ 6කට වැඩි සැලරි එකක් ගන්න අවස්ථාවක් තියෙනවා. හරි. එතකොට ඇත්තටම අපි ප්‍රොෆෙසර්ලා නැතුව ටියුෂන් සර්ලා ගත්තොත් ඇත්තටම ළමයි 5000කට විතර උගන්වන ගුරුවරයෙක්. එයාලා ළමයිගෙන් 1000ක් ගත්තොත් එතන සැලරි එක කීයද? දැන් අපි බලමු ටීචින් කෙනෙක් නැත්නම් අපි ප්‍රොෆෙසර් කෙනෙක් හරි ලෙක්චර් කෙනෙක් හරි ඔය වෙන්න අපි මොකද්ද කරන්න ඕනේ කියලා. UGC නම් VTA දක්වා අපිට පුළුවන් මේ ෆීල්ඩ් එකට යන්න. ස්පෙෂලි ටීචින් කොලෙජ් එකෙත් අපිට ස්කූල් ටීචර් කෙනෙක් වෙන්න පාත් එක හදනවා. අතරම ටීචින් වලට කැනඩා, UK, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත, UAE වගේ රටවල් වල මාර ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඊට අමතරව රිසර්චර් වලට හොඳ රටක් තමයි USA, ජර්මනි, UK, කැනඩා, ඕස්ට්‍රේලියා කියන්නේ. ඊට පස්සේ තව PhD ලා වැඩි රටක් විදියට ස්විට්සර්ලන්ඩ්, එතකොට තව ලක්සම්බර්ග්, ජර්මනි, USA, UK වගේ රටවල් ඉහළ තැනක් ගන්නවා. ඇත්තටම ස්විට්සර්ලන්ඩ් කියන්නේ වැඩිපුරම පොපියුලේෂන් එකක් ඉන්න 100 ගාණක් PhD එක වැඩි පොපියුලේෂන් එකක් ඉන්න රටක් තමයි ස්විට්සර්ලන්ඩ් කියන්නේ. ඊට පස්සේ ලක්සම්බර්ග් වල ඉන්න ජනතාව අඩු නිසා ඒකේ පොපියුලේෂන් එක අඩු නිසා ඇත්තටම මේ 100 ගාණ වැඩි වෙලා තියෙනවා. නමුත් ඉහළ ප්‍රමාණයක් ලක්සම්බර්ග් වලත් PhD කරලා තියෙනවා. ජර්මනි වල, USA, UK වගේ රටවලත් ඒ වගේ. හරි guys, අපි ඊළඟට කතා කරමු ෆයිනෑන්ෂල් and banking field එක. අපි පළවෙනිට ගන්න බැංක් ඔෆිසර්. බැංක් ඔෆිසර් ඉඳන් බැංක් මැනේජර් වෙනකම් බැංකින් ෆීල්ඩ් එකේ ජොබ් තියෙනවා. ඊට පස්සේ accountant. ඊට පස්සේ financial analysis, financial manager. එතකොට investment banker, auditor, insurance officer, එතකොට stock market trader, risk analysis වගේ ගොඩක් ජොබ් තියෙනවා මේ ෆීල්ඩ් එකේ. එතකොට මං අන්තිමට කිව්වේ වල ඇත්තටම වැලියු එක වැඩි. ඒතර ලංකාවේ 50000 ඉඳන් ලක්ෂ 6කට වැඩි සැලරි පවා ලංකාවෙත් තියෙනවා මේ ෆීල්ඩ් එකට. එතකොට පිටරට ගියොත් 1.5 මිලියන් දක්වා 10 මිලියන් වෙනකම් වගේ සැලරි තියෙනවා මේ ෆීල්ඩ් එකට. හරි guys, අපි දැන් ඊළඟට කතා කරන්නේ others කියන කැටගරි එක.
අදස් කියන කැටගරේ කිය මම නර්සිං ෆෝසස් පොලිස් බිස්නස් වගේ දේවල් කතා කරන්න. එතකොට තව ආකිටෙක්චරල් ගැන පොඩි හැඳින්වීමක් මම මේකෙදි කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට නර්සිං ගත්තට පස්සේ නර්සිං වලට සාමාන්‍ය මැත්ස් කරලා යන්න පුළුවන්. නර්සිං වලට තියෙන හොඳම විදිය තමයි NTS කියන්නේ. NTS ස්කූල් 18ක් තියෙනවා ලංකාව ඇතුළේ. NTS රික්වයර්මන්ට් ගත්තට පස්සේ බයෝසයන්ස් මැත්ස් හරි ඇග්‍රිකල්චර් හරි අපි කරලා තියෙන්න ඕන. මට දන්න තරමින් කෙමිස්ට්‍රි කියන එක එයාලා අනිවාර්යෙන් බලනවා. එතකොට O level වලට මැත්ස් සයන්ස් ඉංග්‍රීසි වලට C සාමාර්ථය ඉල්ලනවා. ඒජ් එක 18ත් 28ත් අතර විය යුතුයි. හරි ගයිස් අපි ඊළඟට යමු ෆෝසස් උයි පොලිස් අපි පොඩක් එකට ගමු එක වගේ දෙකක් නිසා. එතකොට යුද හමුදාව නාවික හමුදාව ගුවන් හමුදාව මේ ෆෝසස් කියන කැටගරි එකට අපි ෆීල්ඩ් එකට අයිති වෙනවා. එතකොට මේ දවස්වල ඉංජිනේරින් කරපු ගොඩක් අයට වේකන්සි තියෙනවා මේ ෆෝසස් වල. අවුරුදු 32කට අඩු වෙන්න ඕන එයාලට. එතකොට BSc BTech වගේ දේවල් ඉල්ලනවා ඩිග්‍රී විදියට. එතකොට ඩිප්ලෝමා විදියට NDT HND TTI වගේ තියෙනවා නම් අපිට ෆෝසස් වලට යන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි HND NDT වගේ TTI වගේ දේවල් වලට ඩබල් ISL යාලා ඉල්ලනවා. ඊට පස්සේ අපි ගත්තට පස්සේ ඇත්තටම මේ ඩිග්‍රියක් කරන්න ඕනද ෆෝසස් වලට? නෑ. අපිට දියතලාවේ ලෙෆ්ටිනන්ට් තනතුරටම මැත්ස් වලින් කරපු අයට යන්න හැකියාවක් පාත් එකක් තියෙනවා. ඊට අමතරව කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එකේ BSc කෝස් එකක් තියෙනවා. ඒ ගාම අපිට අවුරුදු 10ක එයාලා සර්විස් එකක් අපෙන් ඉල්ලනවා. අපිට එතකොට එහෙමත් ෆෝසස් වලට යන්න පුළුවන් ඒ විදිහට. ඒකටත් මැත්ස් වගේ සබ්ජෙක්ට් වල ගොඩක් කෝසස් ඒක ඇතුලේ තියෙනවා. හරි ගයිස්. මේකේ සඳහන් නැතත් ආකිටෙක්චරල් කියන එකත් ඉතා ඉහළ මැත්ස් කරපු කෙනෙක්ට ඉතා ඉහළට යන්න පුළුවන් ජොබ් ෆීල්ඩ් එකක් තමයි ආකිටෙක්චරල් කියන්නේ. ඊට පස්සේ තියෙන බිස්නස්. මම කිව්ව හැම ෆීල්ඩ් එකකම අපිට බිස්නස් කරොත් ඉතා විශාල ප්‍රමාණයකට මම කිව්වටත් වඩා ලොකු සැලරි එකකට යන්න පුළුවන්. අනාගතයේදී ෆියුචර් එකේදී මේ ගණිතය කියන්නේ ඉතා වැදගත් සහ ඉහළ ඉල්ලුමක් ඇති ශාස්ත්‍රයක්. මොකද විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය, දත්ත විශ්ලේෂණය, මූල්‍ය ශාස්ත්‍රය වගේ ඉංජිනේරු වැනි අංශවලට මූලික පදනම තමයි ගණිතය කියන්නේ. ගණන් තියෙනවා නම් අපිට ඉහළ ඩිමාන්ඩ් එකකට යන්න පුළුවන්. අද ලෝකයේ දත්ත මත පදනම්ම තීරණ ගන්න නිසා ගණිත දැනුම සහ විශ්ලේෂණ හැකියාව ඇති පුද්ගලයන්ට විශාල අවස්ථාවන් ලැබෙනවා. එමෙන්ම ගණිතය මගින් ගැටලු විසඳීම සහ නිවැරදි තීරණ ගැනීම වැනි කුසලතා වර්ධනය වන නිසා ඒවා අනාගත රැකියාව වෙළඳපොලේ ඇති ඉතා අගනා බවක් ලබනවා. ඉතින් ගණිතය ඇත්තටම ITත් එක්ක තාක්ෂණයත් එක්ක අපි ඉගෙන ගත්තොත් අපේ ජීවිතේ අතිශය විදියට සාර්ථක වෘත්තීය මාර්ගයක් ගොඩනගා ගැනීමට අපිට හැකියාව ලැබෙනවා. එහෙනම් ගයිස් අපි අවසානට ඇවිත් ඉවරයි. ඇත්තටම අපි ඊළඟ වීඩියෝ වලින් මේ හැම ෆීල්ඩ් එකකටම වෙන වෙනම අර්ථකථන ගේන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මම මෙතනදී කරේ හැම ෆීල්ඩ් එකක් ගැනම කරන්න ඕන නිසා පොඩි අර්ථකථන ටිකක් දුන්න විතරයි. හැබැයි මේ වලට ඉතා විශාල අර්ථකථන ටිකක් තියෙනවා. මම රටවල් පිළිබඳව යන්න පුළුවන් ඩිමාන්ඩ් එක ඔය හැම එකම ගැන කතා කරන්න ඇත්තටම බලාපොරොත්තු වෙනවා මේ එකෙන්. අපි world knowledge mathematics subscribe කරලා like කරලා comment කරලා share කරලා යන්න. support එකක් දෙන්න. මම ඔයාලගේ දැනුම ඔපනන්නන්න. එහෙනම් අපි ගෙහින් එන්න. ඊළඟට වෙන මාතෘකාවකින් හමු වෙමු. love you guys.